දවසට එක බණපදයක් හරි අහන විදියට එක ධර්ම දේශනාවක් හරි අහන විදියට හදාගන්න. ඒක Tamanට තේරුණා හෝ නැතා හෝ මතක හිටියා හෝ නැතා හෝ. මොකද කරන්නේ ඉතින්? ඒ නිසා ඕම නිතර අහනකොට ඔය එකක් හරි මතක හිටියි. අඩුපාඩු තියෙනවා කියලා බණාන එක නතර කරන්න එපා. පින් කරන එක නතර කරන්න එපා. දවස් 29ක් මාළු අල්ලන මිනිසයා එක දවසක් සිල් ගත්තොත් ඔන්නෝක මාළු අල්ලනෝ දැන් සිල් දරන් කියලා කිව්වොත් ඒක වැරදිනේ. එයා සිල් ගත්ත එකේ පින වෙනම වෙනවා. මාළු අල්ලපු එකේ පාපේ වෙනම වෙනවා. ඉතින් දවස් 30ම මාළු අල්ලනවට වැඩිය එක දවසක් සිල් ගන්න එක හොඳ නැද්ද? මේ ධර්මයේ ඇහුවට පස්සේ තියෙන වාසිය තමයි තමන්ගේ අතින් වැරද්දක් දහවතාවක් වෙනවා නම් මේ බණ අහනකොට ඒක දෙක තුනකින් හරි අඩු වෙනවා. ඒකට පාප කර්මය අඩු වෙනවානේ. ඔබගේ වැරද්ද හදාගන්න බැරි වුණා කියලා දකින්න මිසක් ওই ධර්මයේ ආපු දා ඉඳලා ඔබගෙන් වැරදි අඩු වුණා කියලා දකින්නේ නැත්තේ. ඔබ වෙන ධර්මයේ නැහැ නම් ඔබ මීට වැඩිය පව් කරලා. පැහැදිලි නේද? ඒ නිසා ඔන්න අද කරපු ධර්ම දේශනාවෙන් සංක්ෂිප්තයක් හිතට ගන්න. ඒ තමයි මනුෂ්‍ය ජීවිතේ දුර්ලභයි. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් අපිට ලැබුණේ සතර අපායෙන් මොහොතකට විවේකයක් වගේ එකක්. ඒ ලැබිච්ච වෙලාවෙත් පව්කම් කර ඉන්න එපා. මේ ලැබිච්ච අවස්ථාව බනහලා පින් කරගෙන යන අවස්ථාව හැමදාම තියෙයි කියලා හිතන්නත් එපා.